සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලට මම පෙරේදා දුන්න පොඩි චැලෙන්ජ් එකක් ගස් ලබු ගෙඩියේ තියෙන ඇට ගණන් කරන්න කියලා. ඉතින් අපි ඊයේ ගස් ලබු ගෙඩිය කපලා බැලුවා. ඒකේ 722ක් තිබ්බ ගැට. ඉතින් 722ක් කවුරුත් කමෙන්ට් කරලා තිබ්බේ නැහැ. කමෙන්ට් කරලා තිබ්බේ නැති වුණත් ඒ තෑගි දෙක මම අනිවාර්යෙන් පළවෙනි තරඟේ නිසා ලබා දෙන්න බලාපොරොත්තු වුණා. ඉතින් ඒ තරගෙන් එතකොට මගේ FB page එකේ 822ට ආසන්නම දාලා තිබ්බේ 890. ලොකු ගැප් එකක් තියෙනවා. ඒ වුණත් මම ටැග් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 890 දාලා තියෙන්නේ දිලිනි නිසංසලා කියන page එක කරන නංගි වාට උණුසුම් සුබපැතුම් මගෙන්. ඒ වගේම YouTube channel එකේ 720ක් දාලා තිබ්බා. රෙහාන් ෂැඩෝස් කියලා channel එකක්. ඒ channel එකට මම දැන්ට කමෙන්ට් 4-5ක් විතර දැම්මා. නමුත් තාම රිප්ලයි නැහැ. එයාගේ කන්ට්‍රැක්ට් වුණ නැහැ. එයා මගේ මැසේජ් එක දැක්ක ගමන් මට රිප්ලයි කරොත් එයාට අනිවාර්යෙන් ටැග් මම යවනවා. ඒ වගේම දිලින් නිසංසලා කියන නංගි නම් කන්ටැක්ට් කරලා තියෙන්නේ. නංගි වාගේ ටැග් අනිවාර්යෙන් අද කුරියර් එකට දානවා. නංගි ඉන්නේ කුරුණෑගල කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් අද අලුත් දෙයකට යන්න බලාපොරොත්තු වෙනවා. අලුත් තරගයක්. ඒ තරගය බාර දෙන්න ඔයාලට. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොන වගේ තරගයක්ද අද තියන්න ඕනේ කියලා. ඔයාලගේ දාන කමෙන්ට් අතරෙන් බලලා හොඳ තරගයක් තියමු එනං අද. හැමෝටම සුබ දවසක් සුබම වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි, ජය වේවා.